වෙනද වගේම අදත් තවත් දන්න දෙයක නොදන්න පැත්ත හොයාගෙන යන්න ස්ටෝරි ස්ටේජ් ක්ලික් කරලා ආපු ඔයාලා හැම දිනම ආදරයෙන් පිළිගන්නවා. ලෝකෙ මිලෙන් අධිකම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගමක් විදිහට රෝල්ස් රොයිස් සමාගම තියෙනවා කියලා දැන් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මෙච්චර කාලයක් ඒ ගැන නොදැන හිටපු කෙනෙක් ඉන්නවා නම් අද වෙනකොට ඒක කොහොමද දන්නව? හේතුව මම කියන්න ඕනේ නැහැ. මොකද ඊයේ පෙරේදා අපේ ඩඩ්ලි සිරිසේන මහත්මයා විසින් අරගෙන ආපු මේ රෝල්ස් රොයිස් කාර් එක හින්දා දැන් වෙනකොට ඒක ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මේ දන්න කාර් එකේ එහෙම නැත්නම් මේ දන්න රෝල්ස් රොයිස් මෝටර් රථේ නොදන්න කතාව තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න මේ වගේ දන්න කියන දේවල් ගැන නොදන්න පැත්ත හරියටම දැනගන්න channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. බ්‍රිතාන්‍ය රාජකීයනුත් තම තමන්ගේ ගමන් විවරණ වලට භාවිතා කරලා තියෙන වාහනයක් තමයි මේ රෝල්ස් රොයිස් මෝටර් රථය. මේක තියෙන මේ අති සුපෝපභෝගී බව හින්දාම තමයි මේක විශේෂ ගණයට අයත් වෙන්නේ. සාමාන්‍යයෙන් වෙනත් මෝටර් රථ නිෂ්පාදන සමාගම් ගොඩක් වෙලාවට හිතන්නේ රථයේ වේගය, හැකියාව, හැසිරවීමේ පහසුව වගේ ගුණාංග දියුණු කරන්න. හැබැයි රෝල්ස් රොයිස් නිෂ්පාදකයෝ වැඩිපුරම අවධානය යොමු කරන්නේ මේ රථයේ තියෙන සුව පහසුව සහ එහි හිමිකරුටම අනන්‍ය වූ පෙනුමක් ලබා දීම වෙනුවෙන් තමයි මේගොල්ලෝ වැඩි අවධානයක් යොමු කරන්නේ. සුඛෝපභෝගී රථ නිර්මාණය කරනකොට ගොඩක් අවධානය යොමු කරන කාරණාවක් වෙන්නේ මේ කාර් එක ඇතුළට පිටත ශබ්ද ඇහෙන එක නැති කරන එක. එහෙම නැත්නම් අවම කරන එක. විශේෂයෙන්ම මේ එන්ජිමේ හඬ, ටයර් පොළවේ ඇතිල්ලෙන හඬ, ඒ වගේම සුළඟ ඇති වෙන හඬ, මෙන්න මේ වගේ හඬවල් එහෙම නැත්නම් ශබ්ද කෙරෙහි තමයි ගොඩක්ම සැලකිලිමත් වෙන්නේ. ඉතින් මේ රෝල්ස් රොයිස් රථ නිර්මාණය කරනකොටත් අනෙක් සුඛෝපභෝගී රථවලට වඩා විශේෂ ක්‍රම කිහිපයක්ම උපයෝගී කරගෙන මේ රථය තුලට අනවශ්‍ය ශබ්ද කාන්දු නොවන විදියට තමයි සකස් කරලා තියෙන්නේ. වර්තමානයේ රෝල්ස් රොයිස් රථ සඳහා භාවිතා කරන්නේ සිලින්ඩර් 12ක එන්ජිමක්. සිලින්ඩර් ගාන වැඩි වෙන්න රථයක ගමන සුමට වෙන හින්දා උපරිම සිලින්ඩර් ගානකින් යුක්තව තමයි මේ එන්ජිම භාවිතා කරලා තියෙන්නේ. ඒකෙන් මේ රථය තුල අනවශ්‍ය කම්පන ශබ්ද හට ගැනීම අවම කරනවා. රෝල්ස් රොයිස් මෝටර් රථ එන්ජින් ලෝකයේ තියෙන සුමටම ක්‍රියාකාරීත්වයක් පෙන්වන එන්ජින් විදිහට තමයි හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට ඔබ සිලින්ඩර් 12ක රෝල්ස් රොයිස් එන්ජිමක් මත සිරස් අතර කාසියක් සිටුවලා එන්ජිම ස්ටාර්ට් කළොත් කාසිය පෙරලීමකට හෝ රෝල් වීමකට ලක් වෙන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා. ඉතින් අන්න ඒ වගේ කම්පන අවම වීමක් දක්වාම එන්ජිම සුසර කිරීම ලේසි පහසු කටයුත්තක් නම් නෙවෙයි. මේ රෝල්ස් රොයිස් රථයක අවකාශ සැකිල්ල එහෙම නැත්නම් අපි කියන ස්පේස් ෆ්‍රේම් එක නිර්මාණය කරලා තියෙන ඇලුමිනියම් යොදාගෙන. ඒකට හේතුවක් තියෙනවා. ඇලුමිනියම් කියන ලෝහය වාහනය වලට වඩා වැඩි ශබ්ද ප්‍රතිරෝධකයක් ඇති කරන මූලද්‍රව්‍යයක්. ඉතින් මේ එන්ජිම අඩංගු වෙන කොටසයි මගින් ගමන් ගන්නා කොටසයි වෙන් කෙරෙන බිත්තිය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා බල්ක් හෙඩ් එකයි සැකිල්ලේ පතුල කොටස ද්විත්ව ඝනකමක් සිටින විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒකෙන් එන්ජිමෙන් එහෙම නැත්නම් පාරේ තියෙන එක එක ශබ්ද මේ මගින් ගමන් ගන්නා කොටසට එන එක අවම කරලා තියෙනවා. කිලෝග්‍රෑම් 130ක් වගේ බරින් යුක්ත ශබ්ද අවශෝෂක කොටස් මේ රෝල්ස් රොයිස් රථයක ශබ්ද සහ කම්පන අවශෝෂණය කරන්න යොදාගෙන තියෙනවා. ඒකෙදි දොරවල්, වහල, බල්ක් හෙඩ් එකේ තියෙන පැනල් වගේ දේවල් වලට යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම වාහනේ ඉදිරිපස, පිටුපස, ඒ වගේම පැති වීදුරු, ද්විත්ව වීදුරු භාවිතා කරනකොට අමතරව වීදුරු දෙක මැද ශබ්ද අවශෝෂක ද්‍රව්‍ය යොදා ගන්නවා දක ගන්න පුළුවන්. රෝල්ස් රොයිස් රථවලට ටයර් සපයන්නේ කොන්ටිනෙන්ටල් සමාගම. මේගොල්ලෝ මෙම ටයර් වලට විශේෂ ෆෝම් පිරුමක් යොදාගෙන ඒකෙන් ඩෙසිබල් 9කින් ටයර් සහ මාර්ගයේ පෘෂ්ඨය ඇතිල්ලීමෙන් හටගන්නා හඬ. මේ වෙනත අපි ඒකට කියනවා රෝඩ් නොයිස් එක අවම කරනවා. මේ කාර් එක AC පද්ධතියේ තියෙන මේ වායුව ඇදගන්නා නල තුලත් ශබ්ද තරංගයක් නිර්මාණය වෙනවා කියලා රෝල්ස් රොයිස් ශබ්ද ඉංජිනේරුවන් හොයාගෙන තියෙනවා. මෙන්න මේක හින්දාම ඒගොල්ලෝ තමන්ගේ කාර් වල විශේෂ සැකසුමකින් යුතුව AC නල යොදාගෙන තියෙනවා. ඒකෙන් මේ නිර්මාණය වෙන ශබ්ද සුමට කරලා නිෂ්ක්‍රිය කරනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ කාර් එකේ බූට් කොටස හිස්සලා තිබුණොත් කාර් එක වේගෙන් යනකොට අඩු සංඛ්‍යාතයකින් යුක්ත ශබ්ද තරංගයක් නිර්මාණය වෙනවා කියලා රෝල්ස් රොයිස් ශබ්ද ඉංජිනේරුවෝ කියනවා.
ඉතින් මේක මේ ඇහෙන තරම් ශබ්දයක් නෙමෙයි. හැබැයි ඒකෙන් නිර්මාණය කරන කම්පනය හින්දා මගින්ගේ ශරීරයට ඒක දැනෙනවා කියලා තමයි ඒ ඉංජිනේරුවෝ කියන්නේ. අන්න ඒ හින්දා මේගොල්ලෝ මේ බූට් කොටසේ පුංචි සිදුරු නිර්මාණය කරලා ඒ ශබ්ද තරංග රතෙන් ඉවත් වෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනස්කම් එක්ක රෝල්ස් රොයිස් රථයක් තුළ තියෙන සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දතාවයක්. දීර්ඝ කාලයක් පුරාවට හරි එහෙම නැත්නම් බලෙන් නිර්මාණය කරපු නිශ්ශබ්දතාවයක් තුළ ඉන්න එකෙන් මිනිස්සෙක්ට ඇති වෙන තත්වයට අපි කියනවා acoustic sensory deprivation කියලා. සිංහලෙන් කියන්නේ ධ්වනි සංවේදී විහීනතාව කියලා. මෙන්න මේ තත්වයට පුද්ගලයෙකුට පත් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ තත්වයට පත් වුණාට පස්සේ පුද්ගලයාට ව්‍යාජ රූප දර්ශනය වෙන එක එහෙම නැත්නම් ව්‍යාජ ශබ්ද ඇසීමට පවා පටන් ගන්නවා කියලා තියෙනවා. ඉතින් මේක මනෝවෛද්‍යවරුන් මේ විදිහට මතයක් පළ කළාට පස්සේ මේ පිළිබඳව සැලකිලිමත් වුණු රෝල්ස් රොයිස් නිෂ්පාදකයෝ ඊටාම මෘදු ශබ්ද තරංගයක් රථය තුල නිර්මාණය කරලා තියෙනවා. ඒගොල්ලෝ මේක නම් කරලා තියෙන්නේ විස්පර් විදිහට. ඉතින් මේ රථය තුල නිර්මාණය වෙන වෙනත් කුඩා ශබ්ද වගේ දේවල් මං ඉස්සෙල්ලා කිව්ව මෘදු ශබ්ද තරංගයට සමපාත වෙන විදිහට රථයේ ආසන ඒ වගේම ඇතුළත පැනල පවා නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ සියලුම කුඩා ශබ්ද එක තනි මෘදු හඬක් විදියට ඇහෙනවා වගේම රෝල්ස් රොයිස් රථයක ගමන් කරන කෙනෙකුට හරිම ශාන්ත බවක් ඇති කරනවා. රෝල්ස් රොයිස් රථයක් මිලදී ගන්න එන පාරිභෝගිකයෙකුට වර්ණ 44000ක් අතරින් Tamanට කැමති පාටක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති පාටක් තියෙනවා නම් ඒ පාට ඒ වර්ණ 44000 නැත්නම් ඒ පාට ඔයාටම අනන්‍ය වූ පාටක් නම් ඒක රෝල්ස් රොයිස් ආයතනයට ලබලා දීලා 100% සමාන වෙන විදිහට තමන්ගේ රථයේ ඒ වර්ණයෙන් වර්ණ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් ඒ කියන්නේ තමන්ටම කස්ටමයිස් කරගත්තු පාටක් හඳුන්වලා දීලා ඒක ඒ විදිහට කාර් එක ගත්තොත් තවත් පාරිභෝගිකයෙක් ඇවිල්ලා ඒ වර්ණයම ඉල්ලුවොත් රෝල්ස් රොයිස් ආයතනය මේක ඉස්සෙල්ලාම ගත්තු පාරිභෝගිකයාගේ අවසරයක් නැතිව වෙනත් අයෙකුට ලබා දෙන්නෙත් නැහැ. මේ රෝල්ස් රොයිස් රථ වර්ණ ගැන්වීමේදී ආලේප තට්ටු නැත්නම් කෝට් 7ක් වගේ අවම වශයෙන් ගැල්වීම සිදු කරනවා කියලා තමයි කියන්නේ. මේක සමහර වෙලාවට කෝට් 10ක් වගේ වෙන්නත් පුළුවන්. මේකට ප්‍රයිමර් කෝට් එක, බේස් කෝට් එක, ඒ වගේම කලර් කෝට් එක කියන ඒවාත් අන්තර්ගත වෙලා තියෙනවා. මේ සියල්ලටම පිටතින් අවර්ණ ලැකර් තට්ටු දෙකකුත් ආලේප කරනවා. කෙනෙක්ට අවශ්‍ය නම් ආලේප තට්ටු 23ක් දක්වාම යන්න පුළුවන්. ඒක රෝල්ස් රොයිස් නිෂ්පාදකයන් ඒක Tamanට ඕන විදිහට කරන්න පුළුවන් අවසරය දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ආලේප තට්ටු 7ක් වගේ ගල්වලා වර්ණ ගන්වන්න අවම වශයෙන් දින 7ක් වගේ යනවා. ඒ වගේ රථයකින් නැත්නම් මේ තට්ටු 7ක කෝට් එකක් ගැල්ලුවට පස්සේ මේකේ ඝනකම කිලෝග්‍රෑම් 45ක් වගේ වෙනවා කියලා තමයි කියන්නේ. වර්ණ තේරීමට අමතරව රෝල්ස් රොයිස් පාරිභෝගිකයන්ට වෙනත් ද්‍රව්‍ය ආලේපනත් මේකට එකතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට රත්තරන්, රිදී, එහෙම නැත්නම් වෙන ලෝහමය කුඩක් වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒවා රෝල්ස් රොයිස් නිෂ්පාදකයන්ට ලබා දුන්නට පස්සේ ඒවා සමාකාර ව්‍යාප්තියක් සිටින විදිහට රථයේ ආලේපයට එක් කරනවා. ඒක පාරිභෝගිකයෙක් ඒ විදිහට දියමන්ති කෑලි 1000ක් රෝල්ස් රොයිස් වෙතට ලබලා දීලා තමන්ගේ රථයේ වර්ණයට දියමන්ති ඇතුළත් පෙනුමක් ලබා ගන්න ඉල්ලුම් කරලා තියෙනවා. ඉතින් මේ නිෂ්පාදකයන් ඒ කැබලි 1000 කුඩු කරලා මේ රථයේ වර්ණ ගැන්වීමට එක්කලා කියලා සඳහන් වෙනවා. ඉතින් මුළු ලෝකයේ පුරාම භාවිතා කරන මේ රෝල්ස් රොයිස් රථවලට පසුගිය අවුරුදු 17 වගේ කාලය පුරාවටම රේඛාමය වර්ණ ගැන්වීම. එහෙම නැත්නම් අපි කියනවා කෝච් ලයින් පේන්ටින් කරලා තියෙන්නේ එක තනි පුද්ගලයෙක්. එයාගේ නම මාක් කෝට්. මෙයා තමන්ගේ අතින් වෙනත් පින්සලක් හැරුණකොට වෙනත් කිසිම ආධාරක ද්‍රව්‍යයක් භාවිතා නොකර මේ රෝල්ස් රොයිස් රථවල දෙපස එහෙම නැත්නම් පසුපස රේඛාමය වර්ණ ගැන්වීම සිදු කරනවා. මේවා රෝල්ස් රොයිස් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය මත සිදු කරනවා. ඒක ඔහුට හෝ ඇයට තමන්ට ඕනම වර්ණයකින් ඕනම රේඛා රටාවකින් තමන්ගේ කාර් එකට ඇතුළත් කරගන්න පුළුවන්. මේ මාක් කෝඩ්ගේ රැකියාවේ තියෙන අවදානම ගැන කතා කරනවා නම් එක සියුම් වැරදීමක් හින්දා මුළු රථයේම නැවත වර්ණ ගැන්වීමට සමාගමට සිදු වෙනවා. ඉතින් මෙන්න මේ අභියෝගය සාර්ථකව බාරගෙන කරන මෙයාට ඩොලර් ලක්ෂ ගාණක වැටුපකුත් ලැබෙනවා. රෝල්ස් රොයිස් රථයක් මිලදී ගන්නා හිමිකරුවට අනන්‍ය වෙන්නේ තමන්ගේ වාහනේ පාට විතරක් නෙමෙයි. ඔගොල්ලෝ දැකලා ඇති මේ කාර් වල බොනට් එකේ උඩ තියෙනවා The Flying Lady කියලා රූපයක්. මේකෙන් නිරූපණය වෙන්නේ The Spirit of එක්ස්ටසි කියන එහෙම නැත්නම් ප්‍රහර්ෂයේ ආත්මය කියන රූපය. ෆ්ලයිං ලේඩි මේ රූපය
Amanට කැමති නම් රත්තරන් වලින් එහෙම නැත්නම් දියමන්ති වලින් වටිනා ද්‍රව්‍යයකින් නිර්මාණය කරගන්න පාරිභෝගිකයට පුළුවන්. මේ වගේ වටිනා ද්‍රව්‍යයකින් මේ නිර්මාණය කළාම මේක සොරකම් කරන්න තියෙන අවස්ථා වැඩිනේ. අන්න ඒකෙ හින්දා 2004න් පස්සේ මේ රෝල්ස් රොයිස් රථවල එම ලාංඡනය ස්වයංක්‍රීයව රථයේ තුලට ගමන් කරන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ කාර් එක ලොක් කරනකොට එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා මේක තදින් ඇද්දොත් මේ ලාංඡනය හරිම ඉක්මනින් මේ රථයේ තුලට සැඟවිලා ගිහිලා ඒ සිදුරත් ලෝහයේ කොටසකින් ආවරණය වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ හැමදේම වගේම රෝල්ස් රොයිස් රථයක් හිමිකරුට Tamanට අනන්‍ය විදිහට කාර් එකේ ඇතුළත් නිර්මාණය කරගන්න පුළුවන්. විශේෂයෙන් රථයේ ඉදිරිපස ඩෑෂ්බෝඩ් එක ඒ Tamanට ඕනම විදිහක කලා නිර්මාණයක් හිමිකරුට ඕන විදිහට එකතු කරලා දෙන්න රෝල්ස් රොයිස් සමාගම ඕන වෙලාවක සූදානම්. ඒක සමහර විට ස්වාභාවික මල් වලින් කරපු නිර්මාණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැහුම් වලින් කරපු එම්බ්‍රොයිඩර් නිර්මාණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාභාවික කුල්ලු පිහාටු වලින් කරපු නිර්මාණයක් වෙන්න පුළුවන්. මේ ඕනම එකක්. එක පාරිභෝගිකයෙක් තමන්ගේ DNA රටාව රත්තරන් ආලේපිත තහඩුවක ත්‍රිමාණ විදියට මුද්‍රණය කරලා ඒක ඩෑෂ්බෝඩ් එකට සවි කරගෙන තිබුණා. රෝල්ස් රොයිස් රථයක වහලේ ඇතුළත, ඒ කියන්නේ හෙඩ්ලයිනර් කොටසත් තමන්ගේ අවශ්‍ය වෙන විදියට නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ රාත්‍රී අහස නිරූපණය වෙන විදියට යම්කිසි පාරිභෝගිකයෙකුට ඒක සකස් කරගන්න ඕන නම් ඒක ඒ විදියට කරන්න පුළුවන්. මේකදී ඒගොල්ලෝ කරන්නේ වහලේ හෙඩ්ලයිනර් කොටස තනින් තන සිදුරු කරලා ඒ තුලින් ප්‍රකාශ තන්තු ෆයිබර් ඔප්ටික් යවලා ආලෝකය සැපීම. මේකට යොදා ගන්න මේ ප්‍රකාශ තන්තු වල දිග කිලෝමීටර් 2ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ. මේ වගේ දෙයක් නිර්මාණය කරන්න පැය 16ක වගේ කාලයක් ගත වෙනවා. මේ වගේ ස්ටාර්ලයිට් හෙඩ්ලයිනර් නිර්මාණය කරන්න ගොඩක් රෝල්ස් රොයිස් රථවල දැක ගන්න පුළුවන් දෙයක්. හැබැයි කෙනෙකුට අවශ්‍ය නම් තමන්ගේ උපන්දිනයේ දවසේ තිබුණු අහසේ තිබුණු තාරකා සිතියම් තමන්ගේ රෝල්ස් රොයිස් රථයේ වහලයට එකතු කරගන්න ඒක කරගන්නත් පුළුවන්. තමන්ට අවශ්‍ය නම් අහඹු ලෙස කඩා වැටෙන තාරකාවක් ඇතුළත් කරගන්න මේ රාත්‍රී අහසට අන්න ඒ වගේ ඒකට සමාන වහලයක් උනත් ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් මේ රෝල්ස් රොයිස් කියලා කිව්වම සේරම කාර් එක වගේ නෙමෙයි. රෝල්ස් රොයිස් එකෙත් මිලෙන් අධිකම කාර් ජාතියක් තියෙනවා. ඒක හඳුන්වන්නේ රෝල්ස් රොයිස් ෆැන්ටම් මාදිලියේ රථය කියලා. අනික් කාර් වලට වැඩිය කියන්නේ අනික් රෝල්ස් රොයිස් කාර් වලට වැඩිය ආරම්භක මිල ගණන් වලට වඩා ඇමරිකානු ඩොලර් ලක්ෂයකින් මිලෙන් වැඩි මේ ෆැන්ටම් රථය. ගොඩක් මේකට ඉලක්ක කරගෙන තියෙන්නේ මැදිවියේ එහෙම නැත්නම් මැදිවිය පසු කළ ව්‍යාපාරික ප්‍රජාව. ලීටර් 6.8ක ධාරිතාවක් තියෙන V12 එන්ජිමක් තමයි මේ රථයට එකතු කරලා තියෙන්නේ. මේක ටොන් 2.6 ඉක්මවපු ස්කන්ධයක් නිසා වේගය අතින් ඒ තරම් හැකියාවක් නම් දක්වන්නේ නැහැ. මේ රථයේ පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබා ගන්න තප්පර 5.0ක් වගේ කාලයක් ගත වෙනවා. මේ රථය රෝල්ස් රොයිස් සමාගම නිෂ්පාදනය කරන මෝටර් රථ අතරින් දිගින් වැඩිම රථයේ විදිහටත් හඳුන්වනවා. ඉතින් තවත් මාදිලි රැසක් තියෙනවා. රෝල්ස් රොයිස් ගෝස්ට්, රෝල්ස් රොයිස් බ්‍රොයිට් මේ වගේ එක එක මාදිලි වලට එක එක හැකියාවන් තියෙන විදිහට මේ සමාගම විවිධ මාදිලියේ කාර් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ සියලුම කාර් නිර්මාණය කෙරෙන්නේ මිනිසාගේ අතින්. මෙන්න මේ හේතුවම මේ රථයක් මිල ඉතා ඉහළ අගයක් ගන්නත් හේතු වෙලා තියෙනවා. රෝල්ස් රොයිස් ආයතනය කවදාවත් TV ඇඩ්වර්ටයිස්මන්ට් කරලා නැහැ. මේකට හේතුවක් විදිහට කියලා තියෙන්නේ මේ වාහනයක් මිලදී ගන්න පුද්ගලයෙක් කවදාවත් රූපවාහිනියක් ඉස්සරහා කාලය කන්නේ නැහැ කියන එකයි. ඉතින් රෝල්ස් රොයිස් ගැන දන්න කතාව අතරේ නොදන්න කතා ගොඩක් මම ඔයාලට අදගෙන අරගෙන ආවා. මේ වගේම තවත් දන්න දේවල් වල නොදන්න පැත්ත හරියටම දැනගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරලා තියාගන්න.